හායි අද මම ආවේ ඔසුරු එකේ තව නිෂ්පාදනයක් ගැන කතා කරන්න. ගොඩක් වෙලාවට ෆොටෝ එකක් ගහලා ටයිප් කරලා තියෙන දෙයකට වඩා එම නිෂ්පාදනය ගැන කතා කරන්න ඕනේ කියන හැඟීම මට ආවා. මොකද ගොඩක් අය භාවිතා කරන සීරම් එකක් තමයි මගේ මේ ඔසුරු මැජිකල් ඩේ සීරම් එක. ඉතින් යාලට බෙනිෆිට්ස් හම්බෙලා තියෙන නිසා යාලා මට හැම වෙලේම කියනවා පොඩක් ඒ ගැන විග්‍රහ කරලා තව කියන්න පුළුවන් නම් තවත් අය භාවිතා කරන්න ගොඩක් කැමති වෙයි කියන එක. ඉතින් ඔන්න මම අද ආවේ ගැන කතා කරන්න. මේ මොකද්ද මේ ඔසුරු මැජිකල් සීරම් එක කියලා කියන්නේ? මොකද්ද එකෙන් ඇති වාසි? මොනවාද ඒකට භාවිතා කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්? ඉතින් ඒ ගැන කතා කරන්න තමයි මම ආවේ. ඔසුරු මැජිකල් සීරම් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සහල් වතුර. ඉතින් සහල් වතුර කියන දේ අද ඊයේ භාවිතා කරපු දෙයක් නෙවෙයි. ඈත අතීතයේ සිට භාවිතා කරපු හොඳ බෙනිෆිට්ස් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි සහල් වතුර කියලා කියන්නේ. සහල් වතුර එදා ඒ කාලේ අපේ අත්තම්මලා මට මතකයි කියනවා කොණ්ඩේට දාපුවාම කොණ්ඩේ වැවෙනවා. ඉතින් මූණට ගාපුවාම මූණ දීප්තිමත් වෙනවා කියලා කියනවා. ඉතින් මොනවාද සහල් වතුර වල තියෙන විටමින් කියලා කිව්වොත් සහල් වතුර වල තියෙන විටමින් B, C සහ E කියන විටමින් වර්ග. ඉතින් ඒ දේවල් එකතු වුනහම හොඳට සමේ දීප්තියක් ඇති කර ගන්නට පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අය බලාපොරොත්තු වෙන ග්ලාස් ස්කින් කියන බෙනිෆිට් එක. ඉතින් ගොඩක් අය ඔසුරු නිෂ්පාදන පෙළේ භාවිතා කරනවා මේ මැජිකල් සීරම් එක. එයාලගේ තියෙන මූණේ තියෙන ගැටලු ටික විසඳ ගන්න. ඉතින් මොනවාද ගැටලු? අපි කිව්වොත් මූණේ තියෙන සිදුරු වසා ගැනීමකට හොඳටම සපෝට් කරන සීරම් එකක් තමයි ඔසුරු මැජිකල් සීරම් එක. ඒ වගේම සන්බර්න්, ඒ කියන්නේ අවුවට නිරාවරණය වෙලා ඇතිවෙන කැලලි වලට, ඒ කියන්නේ පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙන අයටත් ගොඩාක් සුදුසු නිෂ්පාදනයක් ඔසුරු එකේ තියෙන මැජිකල් සීරම් එකේ. ඒ වගේම ඩාර්ක් ස්පොට්, කුරුලෑ නිසා ඇති වුණ කළු පාට ලප කැලලි, ඒ සියල්ලට සහ රැලි වැටීම, සම රැලි වැටීම, වයස්ගත වුණ සම තරුණ වගේ වයස්ගත වුණු රැලි වෙච්ච ඒවා අයින් වෙලා තරුණ බවක් ලැබිලා හැම දීප්තියක් ලබා දෙනවා මේ ඔසුරු එකේ මැජිකල් සීරම් එකට. ඒ කියන්නේ අපි මේන් ඉන්ග්‍රීඩියන්ට් එක භාවිතා කරන්නේ සහල් වතුර නිසා. සහල් වතුර විතරක්ම යොදා ගනිමින් නෙවෙයි, තවත් අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් වර්ග කිහිපයක් එකතු කර ගනිමින්